The Voice channel එකට ආදරෙන් සාදරයෙන් පිළිගන්නවත් දවසේ ඉතින් ඔන්න අද අපි කතා කරන්න යන්නේ සුපිරිම එකක්. කියන්නේ ඔයාලා මේක ගැන වැඩිපුර ෆලෝ කරනවා. සමහර කට්ටිය ෆලෝ කරන්නේ නැහැ. සමහර කට්ටිය දැනගෙන ගන්නවා. සමහර කට්ටිය දන්නේ නැතුව ඒත් කරනවා. සමහර කට්ටිය කරන්නේම නැහැ. මොකක්ද මේ? Facebook ගැන ඔයාලා Facebook එකත් එක්ක ගමනක් යනවනම් ඔයාලා Facebook එකට content හදන අය නම් content creatorsලා නම් ඔයාලා Facebook එකත් එක්ක වැඩ කරන මේ දේවල් දැනගෙන ඉන්න එක අනිවාර්යයි. මොකද Facebook එකේ හැමදාම අලුත් දේවල් අප්ඩේට් වෙනවනේ. එතකොට ඒ අප්ඩේට් වෙන දේවල් ඔයාලා දැනගෙන සිටිය යුතුයි. නැත්තම් ඔයාලා වෙන ට්‍රැක් වලට වැටෙනවා. ටික දවසක් ගියා. ඒක නිසා අද අපි කතා කරලා කියලා දෙන්න හිතුවා. අපි ඔයාලට අද කියලා දෙන්න හිතුවා මේ ඔයාලගේ Facebook page එකට හරි දැන් page එක කිව්වම ඔයාගේ business page එක. එහෙම නැත්නම් ඔයා දැනට කරගෙන යන page එක. account එක නෙමෙයි. account එක නම් අර ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් ඔන් වෙච්ච එක ගැන මේ කියන්නේ. අන්න ඒක ඔන් කරගත්තම තියෙනවා weekly progress කියලා එකක්. ඒක තියෙනවා කරන්න වැඩ ටික. මේක පොඩි ගේම් එකක් තියෙනවා. මේක අපිට හරියට කරොත් CM tool එක ගන්නත් පුළුවන්. හැබැයි මේක ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේක කොහොමද කරන්නේ කියලා. අද මම ඔයාලට මේක කෙටියෙන් සරලව පැහැදිලි කරලා දෙනවා. හැබැයි Facebook එකත් එක්ක වැඩ කරන්න හිතාගෙන ඉන්නවනම් වීඩියෝ එක ඉවර වෙනකම් බලලා මේ දේවල් දැනගෙන ඉන්න. එතකොට කාගෙන්වත් අහන්න ආයේ මේක මං කරන්න ඕනද නැතිද කොච්චර කාලයක් කරන්න ඕනද කියන එක ප්‍රශ්න ඔක්කොම නැති වෙනවා. ඉතින් මේ ටික දැනගන්න කලින් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මොකද හොඳම updates මන් දෙනවා. ඒ වගේම තමයි අපේ groups තියෙනවා description වල දාලා Telegram group, WhatsApp group ඒවට join වෙලා ඔයාලගේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න කියලාත් අපි කතා කරනවා. අපි බොහොම පොඩි වෙලාවකින් weekly progress එක කොහොමද කරන්නේ, අයි කළ යුතුද නැතිද කියන දේවල් ඔක්කොම මේකේ තියෙන හොඳ ටික මේකේ නරක ටික ඔක්කොම අද ඔයාලට කෙටි වීඩියෝ එකකින් කියලා දෙනවා. අදින් පස්සේ කාගෙන්වත් කිසිම කෙනෙක්ගෙන්වත් මේක ගැන තොරතුරු ආයි අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ටික හරියට දැනගත්තා නම් අපි යමු එහෙනම් වීඩියෝ එක බලන්න. විඩියෝට යන්න කලින් The Voice with you අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝවට. සරලවම කියනවා නම් ඔන්න අද අපි කතා කරන්නේ weekly progress එක කොහොමද complete කරන්නේ. එහෙම නැත්නම් complete නොකර මොකද කරන්න ඕනේ. නොකරන අය සහ කරන අය සම්බන්ධව සහ මේකේ හොඳ නරක දෙක අපි කතා කරනවා. Facebook එකත් එක්ක වැඩ කරන්නේ නැති අය මේක නොබලුවට කමක් නැහැ. මොකද වැදගත් වෙන්නේ මේක Facebook එකත් එක්ක ඉස්සරහට යන්න හිතන් ඉන්න අයට. රයිට්? අපි නිකන් මිනිසුන්ගේ කාලේ ගන්න ඕනේ නෑ නේද? එතකොට මේක මචං පොඩි ගේම් එකක් මේ තියෙන්නේ. Facebook එකෙන් අපිට දීලා තියෙන පොඩි challenge. ඒ කියන්නේ අපේ ජීවිතවල challenge තියෙනවනේ එක එක. ඉස්කෝලේ ශිෂ්‍යත්ව ලියන්න ගියාම challenge එකක්. A level කරන්න ලියන්න ගියාම challenge එකක්. අපි ඒකට මහන්සි වෙනවා. ඒක මහන්සි වෙන අපිට ඒකේ target අපිට දවසක අපි හරියට වැඩ කරොත් ඒක ප්‍රතිඵල අපිට ලැබෙනවා. ඒ වගේ එකක් තමයි මේක. මේකෙන් කරන්නේ Facebook එක අපිට free use කරන්න දීලා තියෙන මේ platform එකක් නේ. ඒක ගොඩක් ඒවා අපිට free තියෙන්නේ. එතකොට දැන් එයාලට ඕනේ මෙයාලත් එක්ක මේ free join වෙලා ඉන්න set එකට වැඩක් දෙන්න. හරිද? කියන්නේ pages ගොඩාක් හදලා තියෙනවා කියන්නකෝ ලෝකේ. එතකොට ඒව නිකන් තියෙනකොට Facebook එකේ තියෙන සිස්ටම් එකටත් බරක්. ඇයි නිකන් pages හදලා වැඩ කරන්න නැතුව ඔහේ නතර කරලා දාලා තියෙනවා. හරියට නිකන් අලුතින් කර්මාන්ත ශාලාවක් පටන් අරන් ඒක නිකන් වැඩ නොකර තියෙනවා වගේ. වියදම විතරයි. එතකොට Facebook එකට වෙලා තියෙන්නේ මේ වගේ යාලා මේවට අවස්ථාව දීලා තිනවා මිනිස්සු ඇවිල්ලා මේවෙන් පළ ප්‍රයෝජන ගන්නෙ නැහැ. ඒකට යාලා හදපු සිස්ටම් එක තමයි මේ weekly progress කියන එක. අලුතෙන් හදපු page එකක් තියෙන කෙනෙකුට මෙයාලා වැඩ දෙනවා. ඔයා මේ සතියට post 3ක් දාන්න. post 5ක් දාන්න. post 7ක් දාන්න. 14ක් දාන්න. 21ක් දාන්න. මේක වැඩි වෙනවා. රීල්ස් උත් එහෙමයි. ඔයා සතියකට රීල්ස් 3ක් දාන්න. followers ලා 5 දෙනෙක් ඇඩ් කරගන්න. followers ලා 10 දෙනෙක් ඇඩ් කරගන්න. එතකොට ඔයාට අපි මේ බටන් එක දෙනවා. ඇයි එහෙම කරන්නේ? ඒක කරන්නේ Facebook එකට සම්බන්ධ වෙලා ඉන්න අයගේ accounts එහෙම නැත්නම් pages තියෙන level එකෙන් උඩට ගෙනියන්න. එතකොට ඔයාව මේකේ ක්‍රියාකාරී පුද්ගලයෙක් බවට පත් කරන්න. ඒකට දෙන ක්‍රෙඩිට් එක තමයි අර එක ලෙවල් වල බටන්. ගේම් වල බලන්නකො එක එක ලෙවල් තියෙන්නේ. ඒ වගේ වැඩක්. එතකොට දැන් මේක කම්ප්ලීට් කරන්න ඔයා යම්කිසි වෙහසක් ගන්න. අනිත් එක හොඳ ක්වොලිටි කන්ටෙන්ට් දාන්නත් ඕන. එතකොට වෙන්නේ ඔයාගේ පේජ් එක ඔටෝම ග්‍රෝ වෙනවා. එතකොට මිනිස්සු අතරට ඔයාගේ පේජ් එක යනවා. ඔයා වයිරල් යන පුද්ගලයෙක් බවට පත් වෙනවා. හරිද? ඒ වගේම Facebook එකේ තියෙන ඇල්ගොරිතම් කියලා එකක්. ඒකෙන් තමයි අපේ පෝස්ට්, අපිට පේන වීඩියෝස්, අපිට පේන ෆොටෝස්
අපිට පෙන්වන ටෙක්ස්ට් මොනවා හරි එකක් අපිට පෙන්වනවද නැද්ද කියලා තීරණය කරන්නේ මේ ඇල්ගොරිතම් එකේ. එයාට පහසු වෙනවා ඔයා මේ ක්‍රියාවලිය කරගෙන යනකොට ඉදිරියට පේජ් එකේ තියෙන தত্ত্বය මිනිසුන්ට ගෙනියන්න එයාට පහසු වෙන තමයි මේක මේ හදලා තියෙන්නේ. එයාටත් පහසුයි. ඔයාට නිකන් ඉන්න නෑ Facebook එකට ඇවිල්ලා වැඩ කරන්න තියෙන්නේ. එහෙම කරාම ඔයාගේ කම්මැලිකමත් නැති වෙලා යනවා. ඔයා දිගටම පෝස්ට් දානකොට ඔයාගේ පේජ් එකේ තියෙන growth එක වැඩි වෙනවා. පේජ් එක අප් වෙන්න තියෙන සම්භාවිතාවය 100%ක් වැඩි වෙනවා. ඒවා මේක ක්‍රියාකාරී පුද්ගලයෙක් නිසා. ඉතින් ඒ අනිත් කාරණේ තමයි Facebook ඇල්ගොරිතම් එක මේක ඔයා දිගටම කරගෙන යනකොට එයා බලනවා මෙයා හොඳ ඇක්ටිව් මෙම්බර් කෙනෙක්. මෙයා හොඳට මේ වැඩ ටික කරන කෙනෙක්. ඒක නිසා මම ඔයාව මෙතනින් උඩ ලෙවල් එකකට ගෙනියනවා කියලා එයා ඔයාට සපෝට් එකක් දෙනවා. ඒක තමයි මේකේ ඇත්තටම තියෙන කාරණේ. මේ පේජ් එහෙම නැත්නම් accounts grow කරන්න ඔයාව මේක තියාගන්න කරපු වැඩක් මේක. අනිත් එක තමයි මේකේ සම්පූර්ණ මේ ප්‍රොසෙස් එක ෆිල් වෙනකොට ඔයාට පොඩි හැපි එකකුත් තියෙනවා මේ සතිය ඔයා මේ ගේම් එක ෆිනිෂ් කරා කියලා. ඒක අර චැලෙන්ජ් එකකින් එන සතුට තමයි ඔයාට එකෙන් ලැබෙන්නේ. හැබැයි මේකේ අවාසියත් තියෙනවා. ඔයා මේකට හුරු වුණාම වෙන වැඩක් කරන්නේ නැහැ. ඔයා මේ වැඩේටම ඇඩික්ට් වෙනවා. ඒක මේකේ වාට තියෙන අවාසිය. ඒ වගේම තමයි ඇල්ගොරිතම් එක ඔයාව මේක ඇතුලේ තියාගන්න මේ ගහන ගේම් එකට අහු වුණොත් ඔයාට වෙන වැඩ කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා මේක හරි මැනේජ් මයින්ඩ් මැනේජ්මන්ට් එකත් එක්ක කරන්න ඕනේ වැඩක්. ඔළුව කල්පනා කරලා ගානකට කරන්න ඕන එකක්. ඕනට වැඩිය කරන්න ගියොත් ඔයා ලෝක අමාරුවක වැටෙනවා. ඒ වගේම තමයි මේකෙන් ඔයාට CM tool එක ගන්න තියෙන අවස්ථාව 100%කින් වැඩි වෙනවා. 100%කින්ම වැඩි වෙනවා. හැබැයි මේකට එහෙම මෙහෙන් උස්සපු කන්ටෙන්ට් අනුන්ගේ වීඩියෝස් අනුන්ගේ ෆොටෝස් මේක ෆිල් වෙන්න ඕනේ කියලා එහෙම දාපු ධම්ම කියලා ලැබෙන්නේ නැහැ. ඔරිජිනල් කන්ටෙන්ට් හරි කන්ටෙන්ට් හරි ගුණාත්මක භාවයෙන් යුතු ඒවා දැම්මොත් තමයි ඔයාට මේක ලැබෙන්නේ. එහෙම නැතුව ලැබෙන්නේ නැහැ. ඒ ඇල්ගොරිතම් එක රවට්ටන්න බෑ ඔයාට. එතකොට ඔයා ගුණාත්මක භාවයෙන් ඉහළ ඔයාගේම කන්ටෙන්ට් දානවනම් පේජ් එක ග්‍රෝ වෙන එක වළක්වන්න බෑ කාටවත්. ඒක ඔටෝම සිද්ධ වෙන එක. බැයි කාලයක් එයාලා දෙනවනේ චැලෙන්ජ් එකේ චැලෙන්ජ් ටිකේ විදිහටම කරන්න ඕනේ. එතකොට CM tool එක ඔයාට ගන්න පුළුවන්. හැබැයි මේක කරේ නෑ කියලා CM tool එක ලැබෙන්නේ නැති වෙ තියෙන්නේ නෑ. අපි හිතමු ඔයාගේ page එක පරණ. ඔයා කාලයක් තිස්සේ හොඳට මේකේ වැඩ කරලා page එක හොඳට grow වෙලා තියෙන්නේ. එහෙම කෙනෙක් මේක කරන්න අත්‍යවශ්‍යම නෑ. හැබැයි අලුතෙන් page එකක් පටන් ගත්ත කෙනෙක් නම් මේක මුල් මාස දෙකේවත් අඩුම කරනවා නම් හොඳයි. එතකොට page එකට CM tool එකේ එන්න තියෙන සම්භාවිතාවය 100%යි. 100%යි. අයි කිසිම විවාදයක් නෑ. හැබැයි කන්ටෙන්ට් දාන කන්ටෙන්ට් ඕඩියෝ වීඩියෝ ෆොටෝස් ටෙක්ස්ට් සම්බන්ධ ස්ටෝරි සම්බන්ධ ක්වොලිටි එක ඔයා මැනේජ් කරන්න ඕනි. හොඳ ගුණාත්මක භාවයෙන් ඉහළ කන්ටෙන්ට් දාන්න අනිවාර්යෙන්ම වග බලා ගන්න ඕනි. ඔන්න ඕක තමයි සරලම කතාව. වීක්ලි ප්‍රෝග්‍රස් එක කරා හෝ නොකරා කියලා වට CM tool එක ලැබෙන්නේ නැති වෙන්නේ නම් නෑ. පරණ page එකක් තියෙන කෙනෙක් නම් අනිවාර්ය නෑ. අලුත් page එකක් තියෙන කෙනෙක් නම් අඩුම මාස 2-3ක්වත් මේ සිස්ටම් එකට වැඩේ කරොත් CM tool එක නම් නවත්තන්නම බෑ. ඔන්න ඕක තමයි සරලව කැටියෙන් අපි පැහැදිලි කරේ. වීඩියෝ එක වටිනවා නම් ෂෙයා කරලා හැමෝටම පෙන්නන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න, අපේ group වලට join වෙන්න, අපිව subscribe කරන් ඉන්න. එන සතියේ ඉඳලා අපි plan කරන් ඉන්නවා කොහොම හරි මම full try එකක් දෙනවා. පිටරට audience එකකට page එකක් හදලා page එකක් grow කරන්න කොහොමද, CM tool එක දක්වා වැඩ කරන්න කොහොමද කියලා ඔයත් එක්ක දිගටම වීඩියෝ පෙළක් කරගෙන යන්න. ඒක නිසා අපිත් එක්ක එකතුලා ඉන්න කියලා මතක් කරන ගමන් අදට සමුගන්නවා. ජය වේවා. අපි The Voice. මෙවැනි වීඩියෝ දිගටම නරඹන්න The Voice with you අපේ YouTube channel එක subscribe කරලා bell එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.